අද අපි ඔයාලට කියලා දෙන්නේ සාරි එකක් ඩ්‍රෙස් කරගන්නේ කොහොමද කියලා. ඉන්දියන් සාරි එක ඩ්‍රෙස් කරද්දී මේ වගේ ඩිසයින් අඩු සයිඩ් එක තමයි ඇතුලේ තියෙන සයිඩ් එක. ඒ සයිඩ් එකකින් තමයි අපි ඉන්දියන් එක ඩ්‍රෙස් කරන්න පටන් ගන්නෙ. ඉන්දියන් එකේ සාමාන්‍ය පොට යන්නේ වම් පැත්තට. දකුණු පැත්තෙන් නම් තමයි සාරි එක ඩ්‍රෙස් කරන්න පටන් ගන්නේ. පැත්තෙන් යට කරලා ක්ලයන්ට්ගේ ෂූ එක පේන නොපෙනෙන ගානට වගේ ඩ්‍රෙස් කරන්න ඕනේ. නැත්නම් එයා ඇවිදිනකොට සාරිය අපිට කොට වෙලා වගේ පේනවා. ටිකක් දිගට ඩ්‍රෙස් කරන්නෙත් නෑ. මොකද ක්ලයන්ට් සාරිය හුරු නැති ක්ලයන්ට් කෙනෙක් හිටියොත් එයාට සාරි එක පෑගෙන බලනවා. එන්ට් හැරෙව්වට පස්සේ ඔයගලන්ට පේන්නේ නොගෑවෙන ප්‍රමාණයට ඕනේ සාරි එක රැප් කරගන්න. යූස් කරන්නේ හැමෝම දාන සේෆ් පින් එක. ස්ටාර්ට් කරපු තැනට අන්ඩර් ස්කර්ට් එක අල්ලලා පින් කරගන්නවා. ඊපස්සේ අපි දැන් මේ වෙනකොට එක වටයක් මෙතෙන්ට ඔතලා ඉවරයි. වටයක් ක්ලයන්ට්ගේ ඇඟ වටේ අත දාලා ඉස්සරහට අරගෙන මේ පොට එයාට ඕන ගතියලා මේ උරහිස්සට පින් කරනවා. එලා සාරි එකක් අඳිනකොට දනිසෙන් චුට්ටක් අල්ලහට තමයි අපි පොට තියන්නේ. ෂෝල්ඩ් එකට සාරිය අල්ලලා එයාගේ ජැකට් එකත් අහුවෙන්න මේ පින් එක ෂෝල්ඩ් එකට පින් කරපු පොට අරගෙන මෙහෙම වටේ දාලා මෙන්න මෙතනින් අල්ලලා හොඳට ටයිට් වෙන්න අත් දාලා මෙන්න මේ විදිහට අල්ලගන්න. මෙතෙන්ටම තව රැල්ලක් අල්ලලා මෙයාගේ හිප් එකේ ෂේප් එක හිටින්න මේ වගේ රැල්ලක් අල්ලලා ඉතින් රැලි ටික තමයි දැන් තියන්න යන්නේ. ඉල් පාට් එක අරගෙන මෙහෙම මේ පැත්තට ආපස්සට දිග ඇරලා ක්ලයන්ට් ගෙනවා මෙන්න මෙතනින් රැල්ල අල්ලගන්න කියලා. ෆස්ට් මේ තියෙන රැල්ල තියන්නේ ටිකක් ලොකුවට. ඊපස්සේ ඊගව රැලි ටික අපේ අතේ ගන්න තියා ගන්නවා. ක්ලයන්ට් දකුණු කකුල ඉස්සරහට තියන්න කියලා මේ රැලි වල බැලන්ස් එක හදා ගන්න. තියලා මෙන්න මේ ඉතුරු වෙච්ච රැලි ටික යාගේ අන්ඩර්ස්කර්ට් එක ඇතුළට දාගන්න. සේෆ්ටි පින් එක අපේ ක්ලයන්ට් ඉල්ලන්නේ කොට අතට කඩලානේ. ඒ නිසා අපි මෙතන හොඳට මෙහෙම ෂේප් එක පල්ලහට ඇදලා එයාට මේ ගානට අත තියාගන්න කියලා ඉතින් මෙතන රැලි ටික තියන්න පටන් ගන්න. බඩ ටිකක් තියෙන කෙනෙක් නම් මෙතන පොඩ්ඩක් ලූස් එකට තියන්න ගන්න. නැත්තම් ඇඟ ෂේප් නම් මෙහෙම හොඳට ටයිට් කරලා මෙහෙම ඇදලා පින් කරගන්න පුළුවන්. ෆොටෝස් ගන්නකොට මෙන්න මේ අතින් එයාගේ අනිත් අත යූස් කරලා මෙන්න මේ විදිහට ෆොටෝ මේ විදිහට තියලා ෆොටෝ ගන්න. ඒක තමයි මෙතන බැලන්ස් එක හැදෙන්නේ.